වැසි තත්වයේ පැහැදිලි වෙනස්සක්. අද 2025 වූ ජූනි මාස 2 වනදා අද දිනේ තීව්‍ර බලපෑ ඇති කාලුගුණ අනාවැකිය. වස්නාහිර සබරගමු මධ්‍යම සාවායම පළාතලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලකුට විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් සවස් කාලේදී හෝ රාත්‍රී කාලේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුගරේ බටහිර බැව් ප්‍රදේශවලත් උතුරු මැද සාවායම පළාත්වල හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටියි.